වගේ නිකන් පුතා ජෙට් එක වගේනේ. එන මේකින් යනවා. අවුරුදු 5කට පස්සේද කොයිද මෙහා වෙන්නේ දාන්න? ඔව් පුතා. ඒක තමයි ඊට කලින් ආවේ නැද්ද? නෑ මං අවුරුදු 5කට කලින් ආව ඊට පස්සේ ආවේ නෑ. බොරු මුන් කලින් අවුරුද්දෙත් ආවා. ඒ ඉතින් හරිම බිසිනි පුතා. මෙහෙ අය හිතන් ඉන්නේ හේ සුරංගනා ලෝකයක් කියලා බම්බු. අපි දැන්නේ හැමතිස්සෙම වැඩ. පැය 24ම වැඩ. 24/7 මට ක්ලීන් ඉන්න ඕනේ. නැත්තම් මට පේන්න බෑ. ඒක නිසා මං අපේ ගෙදර අයටත් සැර කරන් ඉන්නේ හරි පිළිවෙලට ඉන්න කියලා. කොහේ හිටියත් පුතා ස්ටෑන්ඩඩ් එකකට ඉන්න ඕනේ. ඈ කවුද යකෝ අතන ජොකෙක් ගලවලා දැම්මේ? අම්මට උඩු මම්මද කොහෙද? මේ කැන්ටි දැක්කොත් නම් විලි ලැජ්ජයෝ. ඒ වගේම මෙහෙත් ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. අම්මට උඩු වටපිට බලනවා ඩිස්ට්‍රැක්ට් කරන්න. අර අතන බලන්න. ඔව් ඔක්කොම මේ ඒ කාලේ ඉඳන් දැන් ලොකු වෙනකම් ෆොටෝස් ටික දැම්මා එතන. ඒකනේ ලස්සන කට්ටියගේ. පරාමේ වෙලා වගේ. අම්මට උඩු ආයි වටපිට බලන්න පටන් ගත්තා. මම මේ කියන්නේ ගියේ. ඒකයි ආන්ටි මේ අලුත් ආට් එකකුත් දැම්මා මෙතන මේ. ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන්. මෙතන Facebook දාන්න ගොඩක් මගේ ෆොරින් යාළුවෝ තමයි ඉන්නේ. පුතා මට මේ වොෂ්රූම් එකට පොඩ්ඩක් යන්න ඕනේ. වොෂ්රූම් එකද ආන්ටි මෙන්න මෙතන තියෙන්නේ. මෙතනද? මෙතන යන්න මෙතන. මෙතන ඉන්න. අම්බෝ ෂේප්. මෙතන නේ පුතා. මෙතන යන්න. කවුරුත් ඉන්නේද? නෑ කවුරුත් නෑ. පොඩ්ඩක් නැවෙන්න ඕනේ කවර් වෙන්න. ඒවත් මේ මගුල අයින් කරන්න ඕනේ. පුතා අනේ මේ මෙතන වතුර වැඩ කරන්නේ නැද්ද කොහෙද පොඩ්ඩක් බලන්නකෝ. වතුර නැද්ද? අප්පට්සි. පොඩ්ඩක් ඉන්න ආන්ටි ඔම්ම පොඩ්ඩක්. it's okay. අම්මේ වතුර ගහලා නැහැ. ඔය ගහන්න පුතේ මම ආන්ටි ජූස් එකක් අනේ අන්න පොඩ්ඩක් ගහන්නකෝ මට මේ එන්න බෑ මම ආන්ටි එක්ක ඉන්නේ. දැන් නැගිට්ටොත් ඉවරයි. නෑ පුතා එන්න කමන්නේ. නෑ කමන්නේ. අනේ පොඩ්ඩක් මට විනාඩි 5ක් දෙන්න. නෑ එනවල නෑ it's okay don't worry. ඉතින් ආන්ටි කොහොමද මේ විස්තර එහෙම තව පොඩ්ඩක් කියන්න ආසයි ඉතින් දැනගන්න. පුතා ඉතින් නැත්තේ. මේක හුවෙන්නෙත් නෑ මකුල. එහෙ මේ මොකද පුතා අතට උනේ? මේ මගේ අතට පොඩි මේ අකර තැබ්බයකට ලක් වුණා. පරිස්සමින් හරිද ඔය පාරවල් එහෙම යද්දි? ඩැමේජ්ජක් වුණා ඉතින් මොකද අවුලක් නේද ඒක තමයි ජීවිතේ. බෙල්ලෙත් මොනවා හරි ඇදයක් තියනවද? ඔය ඇද වෙලා ඉන්නේ. ඒ උඩ මැක් එකක් වගේ මං කියන්නේ මේ මధుරෙද්ද කොහෙද කෑවද? ඉතින් ආන්ටි කවද්ද එම යන්නේ? මේ ලැබෙන 13 යනවා අපි. ඇත්තද? හරි වුණා. ගත්තා. කවුද යකෝ මේ සාලෙනද පුටුව උඩ ලංකට්ටයක් වෙන්නේ? මේක උඹේ නේද? මේක උඹේ තමයි. අච්චර තැන්කේදී මු ලංකට් එක මෙතනම වනලානේ. බලන්න මේ මුගේ ලංකට් එක දැක්කද? මේ පුටුව උඩ දාලා.